කතානායකතුමනි විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ මේ මොහොතේ ඇතිවීමෙන් තිබෙන. එනිසා ශ්‍රී ලංකාව හැටියට අපගේ ස්ථාවරය වන්නේ මෙම යුද්ධයට සම්බන්ධ වූ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය වන කැපවීම් සහ මඟ පෙන්වීම කරන ලෙස තමයි අපගේ ස්ථාවරය වන්නේ. මොකද මේ අපේ ලෝකයේ ආර්ථිකයටත් ජන ජීවිතයේ පැවැත්මටත් විශාල තරජනයක් සහ බලපෑමක් ඇති විය හැකි තත්ත්වයක්. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ මේ මොහොතේ ඇතිවීමෙන් මේ මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන මේ යුදමය තත්ත්වයේ හේතු කොටගෙන ප්‍රධාන ලෙස ශනිකව අපිට බලපාන ශේත්‍ර කීපයක් තිබෙනවා. එකක් අපේ බලශක්ති සැපයීම තෙල් සහ ගෑස්. දෙක අපේ රටේ විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඔවුන් පිළිබඳ මතුවෙන ගැටලුව. ඊළඟටත් අපේ ආර්ථිකයේ ප්‍රධානම පංගුකරුවා වෙන සංචාර කර්මාන්තය හා විදේශගත ප්‍රේෂණ. ඒ අපේ ආර්ථික ඉතා විශාල පංගුවක්. ඒ සඳහා කරන බලපෑම. ඒ වගේම නාවික කර්මාන්තයට අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක්. නාවික කර්මාන්තය නාවික සේවා සැපීම මත ගැට ගැහිලා තිබෙනවා. ඒ නාවික සේවාවන් සඳහා කරන බලපෑම. ඒ වගේම ගුවන් සේවාවන් සඳහා කරන බලපෑම. මේ ආදී ශනිකව ශේත්‍ර ගණනාවක බලපෑමකට අපි මුහුණ දෙනවා. රජයක් හැටියට අපිට දිගු කාලීනව මෙම අර්බුදයන්ගේ විසඳීම සඳහා තියෙන මාවත කුමක්ද කියන කරුණ වගේම කෙටි කාලීනව ජනතාව මෙම අර්බුදයට පත් නොවි රටක් හැටියට මෙම අර්බුදය ගිලෙන්නේ නැතුව එයින් සමනය කරගන්නේ කොහොමද කියලා වැඩසටහනක් අපිට අවශ්‍යයි. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ මේ මොහොතේ ඇතිවීමෙන්